එකේ නම ටෙස්ටිංග. ඇත්තට මේ channel එකෙන් කරන්නේ ටෙක්නොලොජි පිළිබඳ apps, websites, software වගේ හුඟක් දේවල් ඔයාලා පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියලා දෙන්න. මේ වගේ Canon app එක ලොකුනම ඔයාලට මේ වගේ screen එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ home site එකට ගියොත් මෙන්න මේ වගේ project වලට ගියොත් අපි කර project මේ වගේ බලන්න මේ presents, folders, design වගේ ගොඩක් දේවල් තියෙනවා. templates, brand, Canva AI තව ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි මුලින්ම යන්නේ home එකේ templates වලට. ගිහිල්ලා මෙතන type කරන්න ඕනි birthday post කියලා නැත්නම් card කියලා. ඊට පස්සේ ඔයාලට මේ වගේ ගොඩක් birthday post බලා ගන්න පුළුවන්. මම කිව්වා වගේ මෙන්න මේ crown mark එක තියෙන්නේ pro version එකේ ඒවා. ඒ වුණාට මම අද ඔයාලට මුලින්ම කියලා දෙන්නේ free version එකේ ඒවා. අපි මුලින්ම හොයාගමු free version එකේ ගොඩක් එකක්. මේ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඔයාලට ඕන එකක් තෝරගන්න පුළුවන් free version එකේ. ඉතින් මම තෝරගන්න හිතුවා ඔයාලට ඕන නම් මම තෝරගන්නවා මෙතනින් මේක free version එකේ එකක්. ඉතින් මම මෙතන මුලින්ම customize this template කියන එක click කරලා මුලින්ම මෙන්න මෙහෙම යනවා. දැන් ඔයාලට මේක edit කරන තැනට ඇවිල්ලා තියෙනවා. මේ වගේ ඔයාලට මේක බලා ගන්න පුළුවන් අපි තෝරගත්තු එක. දැන් අපිට මෙතනින් පේනවා design, elements, text, brand, uploads, tools, projects, apps, magic media කියලා. ඉතින් මුලින්ම ඔයා මේකට මොකනා හරි දැන් ඔයාලට මේ තියෙන ඕන එකක් delete කරන්න පුළුවන්. මේ වගේ දැන් මේකේ මේ bin එකේ icon එක click කරාම මේකේ මේ දෙකේම delete කරන්න පුළුවන්. ඔය මුලින්ම delete image click කරාම මෙහෙම click වෙනවා. ඒක delete වෙනවා. ඊට පස්සේ ආයෙමත් ඒ icon එක click කරාම සම්පූර්ණයෙන්ම click කරනවා. ඔයාලට එහෙම වැරදිලාවත් මෙහෙම එකක් delete වුණොත් ඔයාලට මෙන්න මේ button එක click කරලා ආයෙක ගන්න පුළුවන්. මෙහෙම. දැන් මම මුලින්ම මේකේ design එක වෙනස් කර ගන්නවා. මේක වට ඕන නම් මේ රූපේ මෙහෙම delete icon delete image විතරක් click කරන්න පුළුවන්. ඊට පස්සේ uploads වලට ගිහිල්ලා මෙන්න මේ රූපේ ඒකට මෙහෙම අරගෙන ආවිල්ලා ඒක මෙහෙම දාගන්න පුළුවන් එකට. මේක දාගන්න පුළුවන්. ඊට වට ඕන නම් මේකේ මෙන්න මේ letters ඒව ඔක්කොම වෙනස් කරලා වෙන design එකක් දාගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ උඩ තියෙන design එක වෙනස් කරන්න හිතුවා. මේකත් අයින් delete කරනවා. delete කරලා මම මෙන්න මේ elements වලට ගිහිල්ලා මෙන්න මේ graphics වලට යනවා. graphics වලට අමතරව මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. shapes, graphics, 3D, stickers, photos, frames, guides ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා තව. ඉතින් මම මුලින්ම මෙන්න මේ graphics වලට යනවා. graphics වලට ගියාම ඔයාලට මේ වගේ screen එකක් දැක් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන මේ වගේ magic recommendations කියලා තියෙන්නේ. ඔයාලට මේ ඔයා අපි තෝරගත්තු එකට හොඳයි කියන ඒවා. ඉතින් මම මේකේ see all කියන බටන් එක ක්ලික් කරා මේ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඉතින් මම මේකට තෝරගන්නවා මෙන්න මේක මෙහෙම අපිට ටික් කරගන්න පුළුවන්. උඩට දාන්න තමයි මේක තා ලොක් කරගන්නවා. එහෙම කරලා එතනින් මෙහෙම දාන්න පුළුවන්. තව ඩිසයින් ගොඩක් තියෙනවා. මම මෙන්න මේ මලක් ගන්නවා. ඒක මෙහෙම පොඩි කරනවා. මෙහෙම අයිනින් තියාගත්තා. ඊට පස්සේ ඔයාලට ඕන තා මෙන්න මෙතන ආයෙම magic recommendation තියෙන එකක් මම ක්ලික් කරලා ගිහිල්ලා මෙන්න මේ වගේ ගොඩක් දේවල් ඔයාලට මේකෙන් ගන්න පුළුවන්. මම ගන්නවා මෙන්න මේක. කරගෙන මේක මෙතන මෙහෙම කරලා අපිට ඒක පොඩි කරගන්න ලොක් කරගන්න පුළුවන්. තව එකකින් මෙන්න මේ වගේ මේක ක්ලික් කරා මේ වගේ අපිට ඩබල් එනවා. ඉතින් මම ඩබල් වැඩක් නැති නිසා මම ඒක delete කරලා ඉතින් මෙහෙම ලස්සනට මේක දාගත්තා. ඔයාලට ඕන නම් මේක තව ලස්සන කරගන්න පුළුවන්.
ඉතින් මේක ඔයා සේව් කරගන්නවා නම් share කියන බටන් එක ක්ලික් කරලා මෙන්න මෙතන download කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මේ download කියන එක ආයෙමත් ක්ලික් කරලා මෙන්න මෙහෙම මෙතනින් save වෙන ගම. මෙන්න මෙහෙම save වෙද්දී මෙන්න මේ වගේ folder එක එනවා. ඉතින් ඔයා මෙන්න මෙතන මේක අයින් කරලා ඔයාලට ඕන නම් මේකේ නම ලබා දෙන්න පුළුවන්. දැන් අපි බලමු Canva එකෙන් birthday card pro version එකෙන් හදාගන්න කොහොමද කියලා. ඉතින් මම මේ පුරුදු විදිහට templates වලට ගිහිල්ලා මෙන්න මේ search bar එකේ type කරනවා birthday post හරි birthday card හරි කියලා. මම ඊට පස්සේ enter button එක දීලා ඊට පස්සේ මෙන්න එහෙම යනවා. එක එක ලස්සන ඒවා තියෙනවා. ඉතින් ඔයාලට මේකෙන් තෝරගන්න පුළුවන් pro version එකේ එකක්. මම පල්ලෙහාට ගිහිල්ලා pro version එකේ එකක් තෝරගන්නවා. මම හිතනවා මෙන්න මේක හොඳ නැති කියලා. මම මෙහෙම ගිහිල්ලා දැන් මේ වගේ ඒ වගේ ගොඩක් ඒවා පල්ලෙහාටත් එනවාට ඕන මෙතනොත් එක තෝරගන්න පුළුවන්. මම මේක තෝරගන්න. ඒක pro version එකේ නෙමෙයි. මේක තෝරගන්නවා. ඊට පස්සේ මම පුරුදු විදිහටම customize this template කියන එක ක්ලික් කරලා ඊට පස්සේ මෙන්න මේ වගේ එක ගන්නවා. ඊට පස්සේ මම මේකේ ඩිසයින් වෙනස් කරන්න ඕන නම් අට මේ ඔක්කොම ඩිලීට් කරන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මේකේ එලිමන්ට්ස් වලට ගිහිල්ලා graphics වලට යනවා. graphics වලට ගිහිල්ලා දැන් මේ වගේ ලස්සන ඒවා බලන්න පුළුවන් නාට. මම මේක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට මෙහෙම උඩට ගියා මෙන්න මෙතන magic recommendation වලින් ඔයාලට මේකට ගැලපෙන එකක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ මම මෙතනට හොඳ එකක් බලනවා. ඊට මේ වගේ හොඳ මම ඔන්න මෙන්න මේ රූප ටික අයින් කරනවා. ඊට පස්සේ මම මෙන්න මේක මෙහෙම මගේ birthday card එකට ගන්නවා. ඊට පස්සේ මම මේක ලොකු කරගන්නවා. ඔන්න මෙහෙම පොඩි කරගන්න පුළුවන්. මම මේක මෙහෙම ලොකු කරගත්තා. මම මේක මේ ගන්න විතර ගන්නවා. අරගෙන මෙහෙම මේක ආයිනට මේව කරනවා. මේ විදිහට මම මෙන්න මේ නම අයින් කරනවා, delete කරනවා. ඔයාලට ඕන නම් මේ රූපෙත් delete කරගන්න පුළුවන්. මම මේ රූපෙත් delete කරනවා. මම delete image විතරක් දීලා ආයමත් uploads වලට යනවා. uploads වලින් මට හොඳ රූපය මම මෙතෙන් තෝරගන්නවා. මම මේක ගන්නවා. ඊට පස්සේ මේ රූපේ මෙහෙම අරගෙන මේ කොටුව ගාවට දාලා මෙන්න මෙහෙම මේ කරන්න පුළුවන්. එතන මේ රූපේ තව එහාට මෙහාට කරලා හදා ගන්න පුළුවන්. මෙන්න මේ word මේ වචන ටිකක් මම delete කරගන්නවා. එතන තියෙන shadow එකක්. ඒ shadow එකත් මම delete කරනවා. ඊට පස්සේ මේ වගේ වට තව elements වලට ගිහිල්ලා graphics ටික් කරලා ආයෙ ගිහිල්ලා වට තව ගොඩක් දේවල් දාගන්න පුළුවන්. home ගිහිල්ලා ඒකෙන් templates වලට යනවා. templates වලට මෙන්න මෙතන search bar එකේ type කරන්න පුළුවන්. birthday video කියලා. ඔයාලට මෙතනින් ඔයාලට කැමති නම් pro එකක් free එකක් ගන්න පුළුවන්. මම මෙතනින් pro එකක් ගන්න හිතුවා. මෙතන මේ වගේ රූපවල ෆොටෝ තිබ්බට කමන්නේ වීඩියෝ නැතුව. ආට ඕන නම් වීඩියෝ දාන්න පුළුවන්. පොඩි ළමයිගේ ගන්න මේ වගේ වට දාන්න පුළුවන්. ඉතින් මම හිතනවා මට හොඳ එකක් මම තෝරගන්න.
ඉතින් මේ දැන් වීඩියෝ එකේ ඔයාලට දැන් බලන්න මම ඩිසයින් කරපු විදිහ ඊළඟ ක්‍රිස්මස් වීඩියෝ එකේදී මම ඔයාලට අරගෙන එන්න වීඩියෝ එකක් කොහොමද Canva app එකෙන් එඩිට් කරගන්නේ පියවරෙන් පියවර. ඔයාලට මේකෙදි බලා ගන්න පුළුවන් බර්ත්ඩේ පාටි ඉන්විටේෂන් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ බර්ත්ඩේ කාඩ් හදුව පෝස්ට් හදුව විදිහටම තමයි මේකත් හදන්නේ. ඒ වගේම මට හදලා මේකේ එක ග්‍රැෆික්ස් වගේ ගොඩක් දේවල් භාවිතා කරලා ඔයාලට මේකේ විදිහටම හදාගන්න පුළුවන්. ඔන්න මම අන්තිමට ඔයාලට තෑග්ගක් ගෙනාවා. ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන් ලස්සන ඩිසයින් දාලා කොහොමද බර්ත්ඩේ පෝස්ට් එකක් නැත්නම් කාඩ් එකක් හදන හැටි.